ආයිබෝවන් යාළුවනේ කොහොමද ඔයාලට? ඕන් අදත් මම පොඩි පැල පැකේජ් එකක් අරගෙන තමයි ඔයාලා හම්බ වෙන්න ආවේ. මේ බලන්නකෝ. මෙතන තියෙන්නේ සීඩ් පැලම පැකේජ් එකක්. අද මම ඔයාලට දෙන්න හිතුවා සීඩ් පැල 5ක පොඩි පැකේජ් එකක්. ඉතින් 2025 වසර ගෙවිලා අලුත් අවුරුද්දක් උදා වෙන මේ මොහොතේ මගේ යාළුවන්ට ගොඩාක් ඇති බලාපොරොත්තු. මල් ටිකක් හොයාගන්න ඕනේ, මල් පැල ටිකක් හදාගන්න ඕනේ, වගාව පටන් ගන්න ඕනේ, නෙට් හවුස් එකක් හදාගන්න ඕනේ. කොහොමද කරන්නේ කී කල්පනා කර කර ඉන්න යාළුවෝ ගොඩාක් ඇති. ඉතින් ඔයාලගේ පුංචි හීන සැබෑ කරගන්න හොඳ අවස්ථාවක් හැටියට මම හිතනවා ඔයාලට මේ සීඩ් පැල පැකේජ් එකත් අරගත්තොත් ඒකට ලොකු උදව්වක් වෙයි කියලා. බලන්නකෝ අපි බලමුද මෙතන තියෙන පැලවල. මෙතන තියෙන මල් සහිත පැල සහ මල් නැති පැලක් තියෙනවා. මල් එක්ක පැල දෙකක් තියෙනවා. මේ තියෙන්නේ මේ බලන්නකෝ. ලස්සන මල් කැකුලක් තියෙනවා. පිපීගෙන එන. මෙතන තියෙනවා පිපිලා දැන් පොඩ්ඩක් ටික කාලයක් පිපිලා මේ මල. මට මේක පේන්නේ මේ සීඩ් එක පේන්නේ ජගුව ග්‍රීන් මලක ෂේප් එක තමයි එන්නේ. තව ටික දවසක් යනකොට මේක කොළ පාට වෙනවා. ඒ වගේම තව තියෙනවා මෙතන බ්ලැක් සීඩ් එකක්. මේ තියෙන්නේ පළවෙනි මල. මේ පැකේජ් එකට මම මේ බ්ලැක් සීඩ් එකත් දාලා තියෙනවා. එතකොට මේ බලන්නකෝ හොඳට වැඩුණු පැලයක් මේක. කට් මුල් තියෙනවා. ඕන කැමති විදිහකට මේක මේ පැලේ මෙහෙමම ලොකු කරගන්නත් පුළුවන්, පැල බෝ කරගන්න කපන්නත් පුළුවන්. තව ටික දවසකදී මේකේ මල් එනවා. මෙතන විශේෂත්වය තමයි යාළුවනේ මේ මල් හැම එකක්ම මල් ඉතාම ආසන්න පැල. මේ පැල තුනේම මල් ආසන්න පැල තුනක්. මේ බලන්නකෝ. හොඳට කට් මුල් බේරිලා ඒ වගේම හොඳට උසට හැදිලා තියෙන පැල තුනක් තමයි මේ ටික. මේ බලන්නකෝ. මේකත් ඒ විදිහ මේකෙත් තියෙන කට් කරගන්න පුළුවන්. හොඳට හැදුණු සරුවට හැදිච්ච පැල තුනක් මෙතන තියෙනවා. මේ තියෙන්නේ මලුත් එක්ක තියෙන පැල දෙකක්. මේක බ්ලැක් සීඩ් පැලයක්. මේක මං හිතන්නේ ජගුව ග්‍රීන් වගේ තමයි මේ සීඩ් එක තියෙන්නේ. ජගුව ග්‍රීන් මේක මේ පැල මලක ස්වරූපේ තමයි මේකේ තියෙන්නේ. මේකේ මල් ගොඩාක් පිපෙනවා. මේක ඉක්මනින් බෝ වෙනවා, පඳුරු ගහනවා. ඒ වගේම මලුත් ගොඩාක් එනවා. හදාගන්න පහසුයි, ලෙඩත් අඩුයි. ඒ වගේම මේවා නම් මේ මොන පාට මලක් වෙයිද කියන එක කියන්න බෑ. මගේ අතින්ම පරාගණය කරලා හදාගත්ත පැල වලින් දැන් සෑහෙන කාලයක් බලන් ඉන්නවා මම මලක් එයි කියලා. ඉතින් මගේ යාළුවන්ට කැමති යාළුවෙකුට අරගෙන මේකේ ලස්සන බලන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේම පැලයක්. බලන්නකො උසට හැදිලා තියෙනවා. ඉතාම ආසන්නයි මලක් දෙන්න. මේකත් ඒ වගේ. මේක ඒ විදිය හොඳටම හැදෙන පැලයක්. ඉතාම ආසන්නයි ඒකෙත් මලක් දෙන්න. ඉතින් මගේ යාළුවනේ ඔයාලට මේක මං දෙන්න කල්පනා කරා 2700කට. ඒකට හේතුව මම මේ පැලවලට 500 ගානේ දැම්මා. මේ මලුත් එක්ක පිපිලා තියෙන පැල දෙකට මම 600 ගානේ දාලා තියෙනවා. ඉතින් සාධාරණයි කියලා මම හිතනවා. ඔයාලට තව පැල බෝ කරගන්නත් පුළුවන්. ඒ නිසා ගන්න කෙනෙක් ඉන්නවනම් යාළුවෝ කවුරු හරි ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට WhatsApp message එකක් දෙන්න. මගේ නම්බර් එක 077 736යි 7781 නම්බර් එකට WhatsApp message එකක් තියන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, මට comment කරන්න, like කරන්න කියලා ඉල්ලන ගමන් මං ගිහින් එන්න.